සුබ දවසක් හැමෝටම XM එකේ අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකේ එතකොට withdraw deposit කරන විදිය පොඩ්ඩක් වෙනස්. අපි ඒක පොඩ්ඩක් අද අඳුරගමු. අපි ඉස්සෙල්ලාම additional account එකක් හදන විදිය අඳුරගමු. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ අපේ Telegram channel එකට join වෙන්න. cash app කියන Telegram channel එකට join වෙන්න. ඒකේ ඔයගොල්ලන්ට ඕන currency update, gold update, analysis, ෆන්ඩමෙන්ටල් ඇනලයිස් හැමදේම ඔයගොල්ලන්ට ෆ්‍රී ලබා ගන්න පුළුවන්. ඔයගොල්ලෝකින්ද කෑෂ් ඇප් channel එකට join වෙන්න. ඊට පස්සේ අපේ RT Forex link එක touch කරලා XM එකට log වෙන්න. මේකේ තියෙනවා උඩ කොටු දෙකක් තියෙනවා. XM web තියෙනවා, XM app තියෙනවා. ඒකෙන් XM web කියන එක select කරලා ඔයගොල්ලෝ ඊළඟ page එකට යන්න. මම මේ කියන්නේ additional account එකක් හදාගන්න විදිහ. ඊට පස්සේ එතන එනවා login කියලා. login කියන තැන touch කරපුවාම ඊට පස්සේ ඔයාගේ පරණ XM එක හදපු Gmail එකයි password එකයි දීලා ඔයගොල්ලෝ log වෙනවා. log වුණාට පස්සේ මෙන්න මේ වගේ page එකකට එනවා. මේකේ උඩ තියෙනවා real කියලා. අන්න ඒ real කියන තැන touch කරපුවාම ඔයගොල්ලොන්ට පල්ලෙහෙන් පෙන්නයි new account කියලා create new account කියලා plus mark එකක් පේනවා. අන්න ඒ plus mark එක touch කරන්න. plus mark එක touch කරපුවාම ඔයා මෙන්න මේ වගේ page එකකට යනවා. ඒකේ ඔයාට තියෙන්නේ MT5 එක සිලෙක්ට් කරන්න. MT5 එක සිලෙක්ට් කරාට පස්සේ XM එකේ තියෙන accounts වර්ග ටික මෙන්න මේ වගේ පෙන්නනවා. මේකෙන් අපි micro, ultra ඔය හැම account එකම පෙන්නනවා. අපි හදන්නේ standard account. මොකද අපිට bonus එක දෙන්නේ standard account වල විතරයි. ඒකින්ද අපි bonus account එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ අපේ තියෙන්නේ partner code එක ගහන්න. partner code එක කියන තැනට ඔය WFMPR කියන අපේ partner code එක ගහන්න. එතකොට ඔයගොල්ලන්ට nominal, free signal, forecast හැම දෙයක්ම ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඊට අමතරව අපේ web session වලට සහභාගී වෙන්න පුළුවන්. හැම දෙයකටම ඔයගොල්ලන්ට free access තියෙනවා. එහෙම account එකක් හදාගත්තාම. ඊට පස්සේ password එක දෙන්න තියෙන්නේ. මම example එකක් දාන්නම්. සරල strong password එකක් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ create කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ account එක හදන additional account එක හදන මූලික දේවල් ටික ඉවරයි. හරි පාස් විලේසි. ඔන්න ඔය වගේ සරල එකක් මතක තියලා password එකක් දෙන්න. ඊට continue යන්න. දැන් ඔයාගේ account එක හැදිලා ඉවරයි. ඔයාගේ additional account එක හැදිලා ඉවරයි. ඔතන accounts කියන real account කියන තැනට ගියාම ඔයාගේ accounts ටික ඔක්කොම පෙන්නනවා. ඊට අමතරව ඔයාගේ Gmail එකට Gmail එකක් ඇවිල්ලා ඇති. දීලා බලන්න ඕපන් කරලා මෙන්න මේ වගේ මම දාන්නම්. ඉස්සර දානවා මෙන්න Gmail එකක් ඇවිල්ලා ඇති. ඒකේ ඔයාගේ XM number එක, ඒ කියන්නේ XM ID එක, ඊට පස්සේ save එක මොකද්ද? MT5 global මොකද්ද save එක කියලා. ඒකයි හැමදේම ඔයාට Gmail එකේ ඇවිල්ලා ඇති. ඊට පස්සේ තියෙන්නේ ඔයගොල්ලෝ පරණ දන්නවා MT5 එකට කොහොමද link කරගන්නේ කියලා. අපේ පරණ වීඩියෝස් තියෙනවා. ගිහලා බලන්න MT5 එකේ කොහොමද අපි link කරගන්නේ කියලා. ඒක බලා ගන්න. මේ ඒ විදිහට ඔයාට account එකට link කරගන්න තියෙන්නේ. එතකොට ඔයාගේ additional account එක හැදිලා ඉවරයි. අපිට තව කතා කරන්න තියෙනවා අලුතෙන් මේ අප්ඩේට් එකත් එක්ක withdraw කරන්න, deposit කරන්න කොහොමද කියලා. අපි ඊළඟ වීඩියෝ වලින් XM එකට deposit කරන්න, withdraw කරන්න කොහොමද කියලා කතා කරමු. එහෙනම් සුබ දවසක්.